හිතන්නකෝ මුල්ල ලෝක ආගමකම පදනම රැඳිලා තියෙන්නේ එකම එක මිනිස්සෙක්ගේ මතකයේ මත කියලා. ඇත්තටම ඒක ඇදහිය නොහැකි කතාවක්. ඉතින් මේ පුදුම කතාවේ කේන්ද්‍රීය චරිතය තමයි ආනන්ද තෙරුන්. අපි අද කතා කරන්න යන්නේ ධර්මයක්ම මතක තියාගත්ත ඒ ශ්‍රේෂ්ඨ මිනිසයා ගැනයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බෞද්ධ ප්‍රජාවට ලොකුම ප්‍රශ්නයක් ආවා. ඒ තමයි උන්වහන්සේ දේශනා කරපු ඒ වටිනා ධර්මය, ඒ ඉගැන්වීම් කොහොමද අනාගත පරම්පරාවට ආරක්ෂා කරලා දෙන්නේ කියන එක. ඒක තමයි ලොකුම අභියෝගය වුනේ. හරි, අපි කතාවේ මුල ඉඳන්ම පටන් ගමු. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුන් වහන්සේගේ ඥාතිය සහෝදරයා. අපි බලමු ඒ දෙන්නා අතර තිබුණු ඒ හරිම විශේෂ ඒ කිට්ටු සම්බන්ධය මොන වගේද කියලා. අවුරුදු 25ක්. හිතන්නකෝ. අවුරුදු 25ක් පුරාවටම ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ පෞද්ගලික උපස්ථායකයා විදියට සේවය කළා. ඒකත් නිකන් සේවයක් නෙවෙයි, නොසැලෙන කැපවීමකින් කරපු දෙයක්. හරියට බුදුන්ගේ සෙවණැල්ල වගේමයි උන්වහන්සේ හිටියේ. දැන් බලන්නකො මේ දේවල්. මේවා හරිව සාමාන්‍ය දේවල් නේද? බුදුහාමුදුරුවන්ට පැන් ටිකක් ගෙනත් දෙන එක, උන්වහන්සේ ඉන්න කුටිය පිරිසිදු කරන එක, ලේකම් කෙනෙක් වගේ පණිවිඩ හෙට මෙහෙට ගෙනියන එක, රැයට කුටියට ආරක්ෂාව දෙන එක. හැබැයි හරියටම මේ සරල දෛනික වැඩ ටික නිසා තමයි ආනන්ද හාමුදුරුවන්ට බුදුන් වහන්සේ ළඟින් මිදලා ඒ හැම ඉගැන්වීමක්ම අහන්න පුදුම අවස්ථාවක් ලැබුණේ. ඉතින් වැදගත්ම දේ තමයි මේක. මේ එක එක භූමිකාවන් නිසා, ඒ කියන්නේ අතරමැදියා, ලේකම්වරයා, ප්‍රකාශකයා කියන මේ හැමදේම නිසා ආනන්ද තෙරුන්ට බුදුන් වහන්සේගේ ජීවිතය ගැනත්, උන්වහන්සේගේ ඉගැන්වීම් ගැනත් සම්පූර්ණ අවබෝධයක්, ප්‍රවේශයක් ලැබුණා. ඇත්තදම කිව්වොත් බුදුන් සහ ලෝකයේ අතර පාලම වුණේ උන්වහන්සේ. හොඳයි, දැන් අපි බලමු ආනන්ද තෙරුන්ගේ චරිතයේ තිබුණු ඒ ගැඹුරු මනුස්සකම, ඒ කරුණාවන්තකම එළියට ආපු හරිම වැදගත් සිදුවීමක් ගැන. මේක ඉතිහාසය වෙනස් කරපු සිදුවීමක්. බුදුන් වහන්සේගේ සුළුමව මහා ප්‍රජාපති ගෝතමිය පැවිදි වෙන්න අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ මුලින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒත් මහා ප්‍රජාපති ගෝතමියගේ ඒ කැපවීම, ඒ දුක දැකලා ආනන්ද හාමුදුරුවෝ ඇය වෙනුවෙන් කතා කරනවා. උන්වහන්සේගේ ඒ මැදිහත් වීම නිසායි අන්තිමට භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ. දැන් අපි එන්නේ මේ කතාවේ හරිම සංවේදී හදවතට දැනෙනම තැනට. ඒ තමයි බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම. බුදුන්ගේ වියෝවෙන් පස්සේ ආනන්ද තෙරුන්ගේ හිතට දැනුණ ඒ ගැඹුරුම දුක, ඒ කම්පනය මේ වචන ටිකෙන් කොච්චර හොඳට පැහැදිලි වෙනවද නේද? තමන්ගේ ගුරුවරයා, තමන්ගේ ඥාතියන් නැතිවුණ එක උන්වහන්සේට දරා ගන්නම බැරි දෙයක් වුණා. හැබැයි මේ දැඩි ශෝකයත් එක්කම දෛවෝපගත වැරද්දකුත් සිද්ධ වුණා. බුදුන් වහන්සේ තමන්ට අවශ්‍ය නා ආයුෂ දීර්ඝ කරගන්න පුළුවන් කියලා ඉඟියක් දුන්න වෙලාවේ දුකෙන්ම පීඩාවටපත් වෙලා හිටපු ආනන්ද තෙරුන්ට ඒ ඉල්ලීම කරන්න අමතක වුණා. පස්සේ කාලෙක මේක උන්වහන්සේට එල්ල වුණු ලොකු චෝදනාවක් බවට පත් වුණා. ඔනොයි චෝදනාවෙන් පස්සේ තමයි ලොකු අර්බුදයක් මතුවෙන්නේ. බුදුන්ගේ හැම දේශනාවක්ම තමන්ගේ කන් දෙකෙන් මහපු ඒ මිනිස්සෙව තමන්ගේම සගයින්, ඒ කියන්නේ අනිත් හාමුදුරුවරු විනිශ්චය කරන්න පටන් ගත්තා. මේක නම් ඇත්තටම කම්පනයක්. ධර්මය ආරක්ෂා කරන්න පවත්වපු පළවෙනි මහා ධර්ම සංගායනාවට සහභාගී වෙන්න ආනන්ද හාමුදුරුවන්ට මුලින් අවසර දුන්නේ නැහැ. හේතුව ඒ වෙලාවේ උන්වහන්සේ තවම රහත් වෙලා හිටියේ නැහැ කියන එක. හරිම පුදුම දෙයක් නේ මේක. බලන්නකෝ මේකේ තියෙන විරුද්ධාභාසය. ආනන්ද හාමුදුරුවන්ගේ හොඳම ගුණාංග තමයි අන්තිමට උන්වහන්සේට විරුද්ධව චෝදනා වෙන්නේ. එකක් ඒ පුදුමාකාර මතකය. ඒ චෝදනාව මොකද්ද? බුදුන්ගේ ආයුෂ දීර්ඝ කරන්න කියන වැදගත් මෙල්ලීම අමතක කළා කියන එක. අනිත් එක ඒ මහා කරුණාව. ඒත් කරුණාව නිසාමයි භික්ෂුණී ශාසනය පිහිටවන්න උදව් කරේ. ඒත් ඒකත් චෝදනාවක් වුණා. සමහර ජේෂ්ඨ හාමුදුරුවෝ හිතුවා ඒකෙන් ශාසනයට හානියක් වෙයි කියලා. හොඳයි. දැන් අපි එන්නේ මේ කතාවේ උච්චතම අවස්ථාවට. Tamanට එල්ලවුණු චෝදනා මැද්දේ Tamanගේ දෛවය ඉටු කරන්න ආනන්ද තෙරුන් දරපුයේ දැවන්ත අවසන් උත්සාහය ගැනයි දැන් කතා කරන්නේ. ධර්ම සංගායනාවට කලින් දවසේ රෑ ආනන්ද හාමුදුරුවෝ නොසැලෙන අදිෂ්ඨානයකින් භාවනා කළා. පුදුමය කියන්නේ සිටගෙන ඉන්න ඉරියව්වෙන් වැතිරෙන්න යන ඒ අතරමැද මොහොතේදී උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. ඒක ඇත්තටම ඇදහිය නොහැකි අදිෂ්ඨානයක ප්‍රතිඵලයක්. පහුලෙනිදා උන්වහන්සේ ධර්ම සංගායනාවට වැඩම කරලා බුදුන් දේශනා කරපු හැම දෙයක්ම එකින් එක මතකයෙන් කියන්න පටන් ගත්තා. හැම සූත්‍රයක්ම පටන් ගත්තේ ඒවං මේ සුතං, ඒ කියන්නේ මා විසින් මෙසේ අසන ලදී කියන ඒ අමරණීය වචන ටිකේ.
අදටත් ඒක තමයි බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සත්‍යතාව තහවුරු කරන මුද්‍රාව වෙලා තියෙන්නේ. අන්තිමේදී උන්වහන්සේගේ වටිනාකම, උන්වහන්සේගේ උරුමය, උන්වහන්සේගේ නිදොස් බව ඔප්පු වුණා. බුදුන්ගේ ධර්මීය රැකගත් පුද්ගලයා විදිහට ආනන්ද තෙරුන් ඉතිහාසගත වුණා. ධම්ම භණ්ඩාගාරික. ඒ කියන්නේ ධර්මයේ භාණ්ඩාගාරික. මේ ගෞරව නාමයෙන්ම තේරෙනවා උන්වහන්සේගේ ඓතිහාසික වැදගත්කම කොයි වගේද කියලා. ඇත්තටම ආනන්ද හාමුදුරුවෝ නොහිටින්න අද අපි දන්න මේ ධර්මය මේ විදිහට අපිට ලැබෙන්න නැතුව යන්න තිබුණා. මේක තමයි පුදුමම දේ. වෙන කවුරුත් නෙමේ බුදුන් වහන්සේම ආනන්ද තෙරුන්ව අනිත් හැම ශ්‍රාවකයෙක්ටම වඩා මේ ගුණාංග පහෙන්ම අග්‍රයි. ඒ කියන්නේ පළවෙනියයි කියලා නම් කරලා තිබුණා. බහුශ්‍රත බව, මතකය, ඥානය, ධෛර්ය සහ උපස්ථායකත්වය. ඉතින් උන්වහන්සේගේ අසමසම චරිතයට ඊට වඩා හොඳ සාක්ෂියක් තවත්. ඉතින් මේ මුළු කතාවම අවසානයේ අපේ හිතේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඇත්තටම ශ්‍රේෂ්ඨතම උරුමය කියන්නේ කිසිම වරදක් නැති නිර්දෝෂී පරිපූර්ණ කෙනෙක් වෙන එකද? නැත්නම් වැරදි දුර්වලතා තිබුණත් ඉතිහාසයේ තීරණාත්මකම මොහොතකදී ඒ අභියෝගයට මුහුණ දෙන්න නැගී සිටින ඒ මිනිස්්‍ය කැපවීමද? ආනන්ද තිරුන්ගේ කතාව ඒ ගැන හරිම ගැඹුරින් හිතන්න අපිට ඉඩ තියෙනවා.